ප්‍රශ්නයකට උත්තරයක් හොයද්දී අපි ඒ වෙත යොමු වෙන අපේ මානසික මට්ටම ඊටම වැදගත්. සුප්‍රසිද්ධ ඇමරිකානු ගණිතඥයෙක් වුණු ජෝර්ජ් ඩැන්සිග් තමන්ගේ පශ්චාත් උපාධිය ගණිතාංශයෙන් ලබා ගැනීමේ අරමුණින් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබමින් ඉන්න කාලේ එක දවසක් තමන්ගේ ගණිත පන්තියට සහභාගී වෙන්න යනවා තරමක් ප්‍රමාද වෙලා. මේ ගණිත පන්තිය මෙහෙයවන්නේ ජෙසි නේමන් කියන ප්‍රොෆෙසර්තුමා. තරමක් ප්‍රමාද වෙලා ක්ලාස් රූම් එකට ඇතුල් වෙන ජෝර්ජ් දකිනවා බ්ලැක් බෝඩ් එකේ ගණිත ගැටලු දෙකක් සටහන් කරලා තියෙනවා. ජෝර්ජ් හිතනවා මේ දීලා තියෙන්නේ හෝම්වර්ක් එකක් කියලා. ලහිලහියේ තමන්ගේ සටහන් පොතේ මේ ගණිත ගැටලු දෙක සටහන් කරගන්න ජෝර්ජ් එදා දවසේ ගෙදර ගිහිල්ලා මේක විසඳන්න උත්සාහ කරනවා. වෙනත් ගණිත ගැටලු වලට වඩා විශේෂත්වයක් මේ ගණිත ගැටලු දෙකේ දකින ජෝර්ජ් දින කීපයක්ම උත්සාහ කරලා මේ ගණිත ගැටලු දෙකට පිළිතුරු සපයා ගන්නවා. පිළිතුරු පත්‍රය ප්‍රොෆෙසර්තුමාට බාර දෙන්න යන ජෝර්ජ් ප්‍රොෆෙසර්තුමාගෙන් සමාව අයදිනවා මේක දින කීපයක් ප්‍රමාද වීම පිළිබඳව. මේ පිළිතුරු පත්‍රය දිහා බලන ප්‍රොෆෙසර්තුමා පුදුමයටපත් වෙනවා. හේතුව තමයි මේ ගණිත ගැටලු දෙකක් නෙමෙයි එදා දවසේ දීලා තියෙන්නේ. ඒ වෙනකන් ලෝකේ විසඳුමක් තිබුණේ නැති ගණිත ගැටලු පිළිබඳව තමයි එදා දවසේ ප්‍රොෆෙසර්තුමා තම ශිෂ්‍යයන්ට කියා දෙමින් හිටියේ. අන්න ඊට අදාළව මෙතෙක් ලෝකේ විසඳුම් හොයාගන්න බැරිව තිබුණු ගණිත ගැටලු දෙකක් තමයි බ්ලැක් බෝඩ් එකේ ලියවිලා තිබුණේ. හැබැයි ජෝර්ජ් ඒ පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. හේතුව තමයි ජෝර්ජ් එදා දවසේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ තරමක් ප්‍රමාද වෙලා. පසු කාලීනව ජෝර්ජ්ගේ මේ සොයා ගැනීම ලීනියර් ප්‍රෝග්‍රෑමින් කියන ගණිත සංකල්පය ලෝකෙට හඳුන්වලා දෙන්න පුරෝගාමී වුණා. ඉතින් මේ සංකල්පය අද වෙද්දී data science වල ඒකම resource optimization ඒකම logistic වගේ ක්ෂේත්‍රයන් වල ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රබල බලපෑමක් ඇති කරන කාරණාවන් වෙනවා. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ ජෝර්ජ් දැනගෙන හිටියේ නැති නිසාම මේ ගණිත ගැටලු දෙකට විසඳුම් නැහැ කියන එක. ජෝර්ජ් මේ ගැටලු දෙක විසඳන්න උත්සාහ කරන්නෙම පොසිටිව් මානසිකත්වයෙන්. ඉතින් අපේ ජීවිතවල අපි ගැටලුකාරී තත්ත්වයන් විසඳන්න යද්දී අපි උත්සාහ කරන්න ඕනේ ධනාත්මක විදිහට මේ ගැටලු ප්‍රශ්න දිහා බලන්න. ඒකට අපිට හැම මොහොතකම ඒ සඳහා නැවුම් මනසකින් අපි යොමු වෙන තරමටම අපිට මේකෙදි පිළිතුරු හොයාගන්න පහසු වෙනවා. ඉතින් ජීවිතේ ගැටලු ප්‍රශ්න කියලා කියන්නේ අපි සාර්ථකත්වයේ කරා අපේ ඉලක්ක කරා යද්දී ඒ කාර්ය ඒ ගමනේම කොටසක් විනා බාහිරව අපේ ගමන බලක්වන්නට එන දේවල් නෙවෙයි. ඒ නිසා හැම මොහොතකම ගැටලුවක් ප්‍රශ්නයක් පැන නගිද්දී ඒ විසඳුම් හොයාගන්න අපි මානසික මට්ටම හැම වෙලාවකම ධනාත්මකව තියාගන්න.